ඉතින් කොහොමද ඔයාලට? Welcome back to my channel House of Tara. ඔන්න මම ඔයාලට කිව්වනේ මේ අවුරුදු පටන් ගද්දි මම ටිකක් ඉතින් ලොකු money challenge එකක් කරනවා කියලා. ඔන්න අද වීඩියෝ එක නම් මෙන්න මේ money challenge එක ගැනයි. ඉතින් මගේ කලින් වීඩියෝස් බලලා නැත්නම් ඒවත් බලලම මේ පැත්තට එන්නකෝ. අපිට මේකට අඩි රූලක් ඕනි වෙනවා, ඊට පස්සේ කොටු ඇඳ ගන්න කොලයක් ඕනි වෙනවා, පෑනක් ඕනි වෙනවා, සුපුරුදු පරිදි අපිට ඕනි වෙනවා කතුරක්. හරි, අපි බලමු කොහොමද මේකේ කොටු ටික ඇඳගන්නේ කියලා. මෙන්න මේ පැත්තට, ඒ කියන්නේ තිරස් අත පැත්තට කොටු 16කුත්, මෙන්න මේ පැත්තට, ඒ කියන්නේ සිරස් අතට කොටු 14කුත් ගහගන්න ඕනේ. ඔන්න බලන්න, බොහෝම මාරෙන් මම කොටු ටික පුරව ගත්තා. මං වීඩියෝ එකේ අන්තිම දාන්නම් ඔයාලට ෆොටෝ එකක්. එතකොට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි වීඩියෝ එක පෝස්ට් කරලා හරි බලන්න පුළුවන් ඕගලන්ට. ඔන්න ඉතින් හා පුරා කියලා ඔන්න මං අලව ගත්තා ගම් ටිකක් ගාලා. බොක්ස් එකට මං අත අරන් තියෙන්නේ විනිවිද පේන බොක්ස් එකක්. මේකේ යට පොඩ්ඩක් පැලිර නිසා අතරමට පාවිච්චියට ගන්න බෑ. ඒක නිසා මං හිතුවා මේ වැඩේට ඒක යොදා ගන්නවා කියලා. එතකොට මට මේක ඇරලා මේක ඇතුළට සල්ලි දාන්න පුළුවන්. අද නම් මට එච්චර සල්ලියක් නැහැ. බලමු ඉතින් අද පටන් ගන්න දවසනේ. මං ගාව 100 කොලයක් තියෙනවා. තව 80යි, අමතන 100යි, 200ක් තියෙනවා. එතකොට තව චුටි චුටි මාරු කාසි වගේක් තියෙනවා. මේ දෙක නම් වෙන කාසි දෙක. බලමු කොට කීයක් කපත හැකිද කියලාද? ඔයාලට පුළුවන් නම් මේ කොටු ටික කපන්න වෙනම පෑනක් ගන්න. ඒ කියන්නේ මේ ලියලා තියෙන පාටට අමතරව රතු හරි, දැන් මම නිල්ල ලියලා තියෙන්නේ, රතු පාට හරි එක්ක කළු පාට හරි ගන්න. අද මට 100 කොටු දෙකක් කපා ගන්න පුළුවන්. මෙතන තව ලොකු ගාණක් එකතු වුණාම මම මේකට දා ගන්නවා. හැබැයි 20ක් තියෙනවානේ. 20කුත් තියෙනවානේ. මේ රුපියල් 7ක් තියෙනවා. මේ 7ට මම කරන්න දැන් මෙතන රුපියල් 7යිනේ තියෙන. 7 කොටු නැහැනේ. ඉතින් රුපියල් 50 වගේ වෙනකන් වෙනම තැනක දාලා තියෙනවා. මම ඇත්තටම ඉතුරු වෙන සල්ලි හරි ගෙදර පොකට් වල හරි මොකක් හරි තියෙන සල්ලි එකතු කරලා දාන්නේ මෙන්න මේකට. මේකට දාලා වහලා තියෙනවා. එතකොට මට පුළුවන් එතන එකන කොටුවක් කපන්න පුළුවන් තරමේ ගාණක් එකතු වුණාට පස්සේ කොටුවක් කපලා දාන්න. ඔන්න අද මට කොටු 3ක් කපා ගන්න පුළුවන්. මං ගාව 220ක් තිබ්බනේ. ඔන්න මම 100 කොටු දෙකකුයි 20 කොටුවකුයි කැපුවා. මං හිතුවා මේ පේලි ඉවරනාට පස්සේ පේලි විදියට කපාගෙන යනවා කියලා. බලමු ඉතින් සල්ලි එකතු කරන විදියට. ඔන්න මං වලට අප්ඩේට් එකක් දෙන්නම්. මෙන්න මේ මනි බොක්ස් එක ඇතුළට දාන සල්ලි ඔයාට ගන්න හිතුනොත් එහෙම ඒ සිතුවිල්ල එහෙම් පිටින්ම අමතක කරලා දාන්න. මොකද ඔයාට එහෙම හිතුනොත් නම් මේ මිලියනයක් එකතු කරගන්න එක කරගන්න බැරි වෙනවා. ඉතින් මම ඔයාලට සුබ පතනවා කොහොම හරි මාත් එක්ක මේ පටන් ගත්ත ටාගට් එක මටත් කලින් ඉවර කරගන්න පුළුවන් ශක්තිය ලැබෙන්න කියලා. ඔන්න එහෙනම් මම අදට වීඩියෝ එකකින් ගිහිල්ලා එන්න.